ඔන්න එක්කෝමත් එක කාලෙක ඈත ගමක ජීවත් වුණා හංසි කියලා හරිම අහිංසක පුංචි දරුවෙක්. මේ හංසිගේ පවුලේ හිටියේ පුංචි හංසි ඇස් දෙක පේන්නේ නැති එයාගේ අම්මයි තාත්තයි විතරයි. ඉතින් මේ අය එදා වේලවත් කන්න නැතුව හරිම අමාරුවෙන් තමයි ජීවත් වුනේ. ඉතින් මේ දේවල් නිසාම ගමේ අනිත් අය නම් මේ අය ගණන් ගත්තේවත් නෑ. හංසි දුවේ ඇයි තාත්තේ මේ කෑ ගහන්නේ? මොකද වුනේ? අනේ මගේ දුවේ අද අපිට කන්න මොනවා හරි තියනවද? ඔව් තාත්තේ. මං ඊයර හාමු මහත්තයලගේ ගෙදර වැඩට ගියානේ. ඒ වෙලාවේ මට හාල් වගයක් හම්බුණා. මං ඒකෙන් කැඳ වගයක් හැදුවා. තාත්තට බඩගිනීද? ටිකක් බඩගිනී දුවේ. අම්මටයි මටයි මගේ දුවටයි 3 දෙනාටම බොන්න කැඳ තියනවද මගේ දුවේ? ඔව් තාත්තේ. මට තියෙනවා. තාත්තා දැන් ගෙට යමුකෝ. මං අම්මටයි තාත්තටයි කැඳ බෙදලා දෙන්නම්. ඇත්තටම තියෙනව නේද පුතේ? අපි නිසා මගේ දුවටත් කරදරයි නේද? අපේ කර්ම මගේ දරුවටත් ගෙවන්න වුණානේ දෙයියනේ. අනේ තාත්තේ එහෙම කියන්න එපා. මං අම්මටයි තාත්තටයි ගොඩක් ආදරේනේ. අම්මයි තාත්තයිත් මට ගොඩක් ආදරේනේ. මට ඒ හොඳටම ඇති. මගේ දුව අදත් හාමුලගේ ගෙදර වැඩට යනවද? ඔව් අම්මේ. මං යන්න ඕනේ. ලොකු හාමු මහත්තයා මට අදත් එන්න කිව්වා. මොනවද දුවේ මගේ දුවට කරන්න තියෙන වැඩ? මට එහෙ කරන්න කියලා ලොකු වැඩක් නැහැ අම්බි. පොඩි පොඩි වැඩවලට මං උදව් කරනවා. ගොඩක් වෙලාවට පුංචි බේබී එක්ක සෙල්ලම් කරන්න තමයි මට තියෙන්නේ. මං අම්මාත්‍යලේ ගෙදර හැම වැඩක්ම කරනවා කියලා අම්මටයි තාත්තටයි කිව්වනම් ඒ අයට ගොඩක් දුක හිතේ. මට එන්න දෙනියෙකුත් නැහැ. එහෙමත් මට අම්මටයි තාත්තටයි කැඳ වතුර ටිකක්වත් දෙන්න වෙන්නේ. ඒක නිසා මම මේ දේවල් අම්මටයි තාත්තටයි නොකිය ඉන්නවා. අන්සි මේ බලනවා. මේ දොර දණේවල පොම දූවිලි පිරීලා. මේර පිහ දාලා අර මෙදුර ටිකක් අතු ගාලා දානවා. හොඳයි ලොකු නෝනා. මංගේ වැඩ ටික කරන්න. හාමිනේ මේ කෙඳීගේ අම්මයි තාත්තයි මොකද කරන්නේ හැබෑටම? අනේ කවුද දන්නේ අපේ මහත්තයා? මගෙන් කෑම ඉල්ලන් දවසක් ආවා. මං ඉතින් කිව්වේ නිකන් කෑම දෙන්න බෑ. තියෙන වැඩක් පළක් කරලා කෑම මොනවා හරි කාලා යන්න කියලා. අපේ දරුවෝගේ වයස වගේමයි මං හිතන්නේ හාමිනේ. අපේ දරුවෝගේ වයස උනත් මොනා කරන්නද ඉතින්? අපි දරුකමට හදාගන්න කියලා. ඉතින් හාමුලගේ ගෙදර දවසම වැඩ කරපු පුංචි හංසි එයාට කන්න දීපු කෑම එකත් අරගෙන ගෙදරට යනවා. අම්මේ හේ අම්මා මේ එළිය කරලා. මගේ දුව ආවද? දැන් හුඟක් හවස් වෙලාද මගේ දුවේ? මම මේ දුව එනකම් මෙතනට වෙලා හිටියේ. ටිකක් හවස් වෙලා අම්බි. කෝ තාත්තා? මේ ගේ ඇතුලේ කොහේ හරි ඇති පුතේ. තාත්තා කොහේ කියලා යන්නද? ඉතින් පුංචි හංසි දවසම වැඩ කරලා හවසට ගෙදර ඇවිත් අම්මගේ තාත්තගේ වැඩ ටික ඔක්කොම කරලා හාමුලගේ ගෙදරින් ගෙනාපු කෑම එකත් අම්මටයි තාත්තටයි කවලා ඒ අය නිදි කරලා පුංචි හංසිත් නිින්දට යනවා. කවුද මුදලාලි? අර මං එනම එක්ක මේ පැත්තට ගියපු කෙල්ල? අර දැන් ගියපු කෙල්ල නේද? ඊයර විමල දාසගේ කෙල්ලනේ. අර අන්ද ජෝඩෝගේ ළමයාද ඒ? ඔව් ඒ ළමයා තමයි ඒ. හැබැයිටම මුදලාලි උන් කොහොමද ජීවත් වෙන්නේ? ඔය කෙල්ල ගෙවල් වල වැඩකාරකමට යනවනේ. ඒ ගෙවල් වලින් මොනවා හරි ලැබෙනවා ඇතිනේ. අනේ ඇත්තට මෙහෙමත් ජීවිත මහ කර්මකාර ළමෙක්. උදේ පාන්දර මුණට මුරිච්චි වුණොත් දවසම හොසලයි. මං යනවා මුදලාලි යන්න. අනේ ලොකු හාමිනේ මම මේ ගොඩක් දවසකින් ලොකු හාමිනේ දැක්කේ නැති නිසා ටිකක් බලලා යන්න කියලා ආව මේ පැත්තෙන් යන ගමන්. ඒක හොඳයි. මාත් මේ සුමන හම්බ වෙනකම්මයි හිටියේ පොඩි කාරණාවකට. ඒ මොකද අපි හාමිනේට ඕනි දෙයක් කියන්න මං කරලා දෙන්නම් හාමිනේ. මම මේ කුස්සියේ වැඩට උදව් වෙන්න ගෑනු කෙනෙක් වෙනවා.
බැරිද කවුරු හරි හොයලා දෙන්න මට? අනේ හාමිනේ ඕකට ඉතින් වෙන කවුරුවත් මොකටද මම එන්නම්කෝ. අනික මේ ගමේ හැම එකාම මේ වලව්වට වද්දාගත්තම හාමිනේට නම්බුවට උනත් හොඳ නෑනේ. අනික මේ තියෙන දෙයක් අතපත දාගෙන යන්න බැරි නේ. ඒක නම් හැබෑව. එහෙනම් කමලෝ ඔබට පුළුවන් හෙට ඉඳන් වැඩට එන්න. මං හොඳ පඩියකුත් ගෙවන්නම්කෝ. හොඳයි හාමිනේ මං හෙට උදේන්ම එන්නම්කෝ. මගේ දූ කොහේ යන්නද හදන්නේ මේ? මම මේ වැඩට යන්න කියලා අම්මේ. දැන් හොඳටම දවල් වෙලානේ. අනේ ඉති. රෑ වෙනවා දවල් වෙනවා. අපි මේ කිසි දෙයක් දන්නවයි. ඔහේ ඉන්නවා. අනේ අම්මේ කෝ එන්නකෝ. මං අම්මට කෑම බෙදලා දීලා වැඩට යන්න. කෙල්ලි උඹ ආවද? ඇතුළට ගිහින් තියෙන වැඩක් කලක් කරපන්. ඊට කලින් අර කුස්සියේ කම්බල නැන්ද ඇති. තියෙන දෙයක් ඉල්ලන් කාපන්කෝ. හොඳයි ලොකු හාමිනේ. කම්බල නැන්දේ. මට කන්ද මොනවා හරි දෙනවද? තිබුණු කෑම ඔක්කොම ඉවරයි. දැන් ඉතින් දවල්ට වෙනකන් කෑම මොනවත් නෑ කෙල්ලේ. ඒකට කමක් නෑ කමල නැන්දේ. අපි දවල්ට කමු. මයින් යනවා රෙදි වගේක් තියෙනවා ඒ ටික වේලෙන්න දාන්න. ඉතින් මේ විදිහට කාලය කෙවිලා ගියා. මේ කමලා පුංචි හංසිට ගොඩක් වෙනස්කම් කරා. කෑමක්වත් දුන්නේ නෑ. ඒත් හංසි මේ කිසිම දෙයක් හිතට නොගෙන වැඩපළ කෙරලා මහන්සියෙන් ලැබෙන දෙයකින් තමන්ගේ අම්මවයි තාත්තවයි බලාගත්තා. ඉතින් එක දවසක් මේ කපටි කමලා හංසි වලව්වේ වැඩට එන එක නතර කරන්න අපූර්ව උපායක් කල්පනා කරා. ලොකු හාමිනේගේ මුද්දක් හොරකම් කරලා හංසිගේ බෑග් එකට කමලා ඒක දැම්මා. මොනවද හාමිනේ මේ මෙතනට වෙලා කල්පනා කර ඉන්නේ? මගේ මේ මේසෙ උඩ තිබුණ මුද්දක්. ඒක දැන් නෑනේ කමලු. මම මේ ඒක කොහේ දැම්මද කියලා කල්පනා කරුවේ. අපුයි දෙයනේ කවුද හාමිනේ ඔක හොරකම් කරන්න නැත්තේ? කවුරු හොරකම් කරන්නද කමලු? මේ වලව්වෙම කොහේ හරි ඇති. අනේ හාමිනේ ඕන් අපි නම් හොරු නෙවෙයි. අපිට නම් ඕව පුරුදු නෑ. අනික හාමිනේ අර හංසි කිල්ලගෙන් ටිකක් අහලා බැලුවා නම් මොකද? අනේ ඒ කෙල්ල නැති බැරි කමට මෙහි වැඩට එනවා තමයි. හැබැයි කවදාවත් අබෑට එක දෙයක් කරාමත් හොරකම් කරලා නෑ. අනේ හාමිනේ ඒ හාමිනේ දන්න ධර්ම තමයි. ඔය කෙල්ලගේ පවුලම හොරු. හාමිනේ දන්නවයි යෝවා. අපි ඉතින් මේ ගමේනේ. ඇත්තමද කමලු? ඔය කියනකම් බං ඒවා ගද්දනම් හිටියේ නෑනේ දෙයියනේ. හංසි මෙහෙට එනවා. තමසේ මොන හයියකටද මගේ කාමරේ තිබුණු දේවල් හොරකම් කරේ? අනේ හාමිනේ මොනවද කියන්නේ? මට මේ මොකුත් තේරෙන්නේ. මොනවද හොරකම් කරේ? කවුද හොරකම් කරේ? හොඳයි තමසේ මොනවත් දන්නේම නෑනේ. ඉන්නකො මම බලා ගන්නම්කෝ. ඉතින් හාමිනේ හංසිට හොඳටම බනිනොයි. මේ අතරේ කමල මුද්ද දාපු බෑග් එක හාමිනේට දෙනවා. මුද්ද බෑග් එකේ තියෙනවා දැකපු හාමිනේට හොඳටම කේන්ති යනවා. හංසිට ගහලා පන්නනවා. මේ හැම දෙයක්ම බලන් ඉඳපු කමලා හරිම සතුටින් තමයි ඉන්නේ. දැන් ඉතින් හරි. දැන් මට හොඳට තුන් වේල කාලා ඉන්න පුළුවන්. අර කෙලි ආයේ මේ පැත්ත නම් එන එකක් නෑ. ඉතින් පුංචි හංසි ගෙදරට එනවා. මේ සිද්ධ වුණු කිසිම දෙයක් අම්මටයි තාත්තටයි නොකිය ඉන්න හංසි තීරණය කරනවා. මේ දැන් උදේ වෙලා නේද? "ඔව් තාත්තේ." අද මගේ දුව වැඩට යන්නේ නැද්ද? "නෑ තාත්තේ. අද හාමුල ගමනක් ගියා. අද මට එන්න එපා කිව්වා." එහෙනම් කමක් නෑ. මගේ දුව අද ගෙදරට වෙලා ඉන්නකෝ. හැමදාම වැඩ කරන්නත් බෑනේ. අනේ දෙවියනේ. දැන් මන් මොකද කරන්නේ?
අම්මටයි තාත්තටයි මං කන්න දෙන්න කොහොමද? හාමුලගේ ගෙදර වැඩට යද්දි වේලක් කර වේලක් කාලා හරි අපි හිටියා. දැන් මං මොකද කරන්නේ? ඉතින් මේ විදිහට කාලය ගෙවිලා යනවා. දවසක් මුංචි හංසිගේ ගෙදරට අමුත් එක්කෙනා. අනේ දරුවෝ මට හරිම බඩගිනි. දවස් ගානකින් කාලා නැහැ. ඔය දරුවට පුළුවන් ද මට කන්න මොනවා හරි දෙන්න. එන්න ආච්චි අම්මේ. මෙතනින් ආදි වෙන්න. මං ආච්චිට කන්න මොනවා හරි ගේන්නම්. කෑම එක අරන් එන හංසිට දකින්න වෙන්නේ මහ පුදුම දෙයක්. මේ ආච්චි කෙනෙක් වගේ වෙස්සලාගෙන ඉන්නේ දෙවි කෙනෙක්. තමන්ට කන්න නැත් තිබුණදී තමන්ගේ කුසලින් මෙහෙන නවිතා දන් දීපු නිසා මම ඔයාට එක වරක් දෙනවා. කැමති දෙයක් ඉල්ලන්න දරුවෝ. අනේ දෙවියනේ මට මගේ අම්මගේ තාත්තගේ ඇස් දෙක සනීප කරලා දෙන්න. මට ඒ හොඳටම ඇති. ඉතින් දෙවියෝ හංසිගේ අම්මටයි තාත්තටයි පෙනීම ලබා දෙනවා. ඒ වගේම රන්දෙදී මුතුමැණික් හංසිට පෑගි කරනවා. හංසිගේ යහපත් ගතිගුණවලට ඊට පස්සේ මේ අය සතුටින් ජීවත් වෙනවා. කාටුන් එක බලලා අපේ channel එකත් subscribe කරන්න.